හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට ඔළුව පුරාම ඉස්සරි හැදිලා කැසිල්ල දැවිල්ල ඇති වෙලා ගොඩක් අවුලෙන් ඉන්න කෙනෙක් නම් ඔයාටම තමයි මේ වීඩියෝ එක. අපි රුපියලක්වත් වියදම් නොකර ගෙදර තියෙන ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය දෙකකින් තමයි අද මේ පැක් එක හදන්නේ. ඉතින් පෞද්ගලිකව මමත් ගොඩක් ආස කරන සහ මට හොඳ රිසල්ට් එකක් තිබ්බ පැක් එකක් තමයි ඔයාලට අද මම මේ කියලා දෙන්න යන්නේ. ඔයාලා දන්නවද ළමයි ඉතින් ප්‍රධාන වශයෙන්ම ඉස්සරි ඇති වෙන්න හේතුවක් වෙන්නේ අපේ මේ හිස්කබල ගොඩක් වේලුනහම. ඉතින් හොඳට වතුර බොන්න ඕනේ. ඒ වගේම මේ වගේ හොඳ පැක් එකක් පාවිච්චි කරොත් අපිට පුළුවන් ඉස්සරි කරදරෙන් නිදහස් වෙන්න. ඉතින් අද මම කියලා දෙන මේ පැක් එක ඔයාලට ගොඩක් වටිනවයි කියලා මම දන්නවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ළමයි අපිට මේ පැක් එක හදාගන්නද ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වෙන්නේ දෙහි. දෙහි වල තියෙන සිට්‍රික් ඇසිඩ් කියන ස්වභාවික අම්ලය ස්කැල්ප් එකේ තියෙන අධික තෙල් සහ මැරුණු සම ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම ඒකේ තියෙන විටමින් C ප්‍රතිෝක්ෂිකාරක ස්කැල්ප් එකේ සෞඛ්‍යයට සහාය දෙන්නත් ගොඩක් උදව් වෙනවා. ඒක නිසා අපි මේ පැක් එක හදාගන්න අනිවාර්යයෙන්ම දෙහි භාවිතා කරනවා. ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ උළුහාල්. උළුහාල් ඔයාලට ගෙදරදීම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යයක්. උළුහාල් වල තියෙන ප්‍රතිօක්සිකාරක සහ ස්වභාවික සංයෝග ස්කැල්ප් එක සංසුන් කරන්නත් හිසගෙස් පෝෂණය කරන්නත් උපකාරී වෙනවා. ඉතින් ඔයාලා දන්නවා උළුහාල් වලින් අපේ හිස් කබල සීතලයි. උළුහාල් ගොඩක් සීතලයිනේ. ඒක නිසා ස්කැල්ප් එක ඩ්‍රයි වෙලා තියෙනවා නම් ඒකට ගොඩාක් හොඳයි මේ උළුහාල්. ඉතින් ඊළඟට අපිට මේක හදාගන්න මෙන්න මේ වගේ පොඩි බෝල් එකක් ඕන වෙනවා. ඒ වගේම මම මෙතනදී දෙහි පොඩිවට කපලා අරගෙන තියෙනවා දෙහි ගෙඩි 3ක් විතර. අපි දැන් දෙහි උළුහාල් ටිකයි මේ විදිහට දාගෙන ඒක වැහෙන ප්‍රමාණයට වගේ වතුර දාගන්න. ඒ කියන්නේ ළමයි ගොඩාක් වතුර දාගන්න එපා. ගොඩාක් වැඩි කරගන්න එපා. සාමාන්‍යයෙන් ඔයාලට හදාගන්න කුණ්ඩේ ගොඩාක් තියෙනවා නම් ලොකු ප්‍රමාණයක් හදාගන්නව නම් ඒකට හරියන්න ඒක වැහෙන ප්‍රමාණයට වගේ වතුර එකතු කරගන්න. හරි ඊළඟට අපි මේක ලිපේ තියාගමු. පොඩි වෙලාවක් මම මේක විනාඩි 3ක් 4ක් විතර වහලා තියාගන්නවා. ඊට පස්සේ වහලා තියාගන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට පේනවා දෙහි උළුහාල් හොඳට තැම්බෙනවා. අපි ටික වෙලාවක් මේක තියාගමු. හරි ඉතින් මේ පෙන්වන්නේ මම හරියටම විනාඩි 12කට පස්සේ. ඉතින් මේ වෙද්දිනුත් වතුර තව ටිකක් තියෙනවා මේකේ. මම මේ වෙලාවේදී දෙහි වල තියෙන මේ මදය මේ උළුහාල් සමග එකතු වෙන්න මේ විදිහට හැන්දෙන් පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඉතින් ඔයාලත් ඒ විදිහට කරගන්න. හරි ඉතින් අපේ පැක් එක මෙන්න මේ විදිහට ආවට පස්සේ වතුර හිඳිලා මේ විදිහට ආවට පස්සේ මම මේක ලිප් ඔෆ් කරගෙන තියාගන්නවා ටිකක් නිවෙන්න. හරි ඊළඟට දෙහි වල තියෙන පොත්ත මම මෙතනින් ඉවත් කරගන්නවා ළමයි. මොකද අපි මේ ටික බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මම පොත්තත් එක්ක බ්ලෙන්ඩ් කරන්න යන්නේ නැහැ. දෙහි වල තියෙන මදේ ඊට පස්සේ උළුහාල් එක මික්ස් කරලා මේ දෙක තමයි මම බ්ලෙන්ඩ් කරගන්නේ. මම මෙතනින් පොත් අයින් කරලා මේක බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ බලමු අපි අපේ පැක් එක කොහොමද තියෙන්නේ කියලා. හරි ඉතින් මේ තියෙන අපි හදාගත්ත පැක් එක එන්න අපි මේක දැන් හොඳට ස්කැල්ප් එකේ ගෑවෙන විදිහට ගාගමු. ඉතින් මෙන්න මේ විදිහට හොඳට හිස් කබල මේක ගාගන්න. රොද ඔහම මැද්දෙන් බෙදලා ඊට පස්සේ කෑ කොටස් වලට කොණ්ඩේ බෙදලා ටික ටික හොඳට ගාගන්න ළමයි. මේක කොණ්ඩේ කෙස් වලට වැඩිය අපේ ස්කැල්ප් එකේ තමයි හොඳට ගෑවෙන්න ඕනේ. ඒක නිසා මෙන්න මේ විදිහට අතට අරගෙන හොඳට ගාගන්න පිටිපස්සේ. ඊට පස්සේ අපේ මේ ස්කැල්ප් එකට ගෑවෙන්න හොඳට ගාගන්න. හොඳට ගාගත්තට පස්සේ ඉස්සරි ගොඩක් තියෙනවා නම් දිලීර ගොඩාක් ඉස්සරි වැඩි වෙලා තියෙන කෙනෙක් නම් පොඩි දැවිල්ලක් ඇති වෙයි. මොකද දෙහි ටිකක් විස බීජ නාශකයක් නිසා පොඩි දැවිල්ලක් වගේ ඇති වෙයි. ලොකුවට හිතන්න එපා. ඒක ලොකු අමාරුවක් එහෙම දෙයක් නැහැ.
ඉතින් මේ විදිහට හොඳට ගා ගන්න ළමයි. හොඳට ගා ගන්න. මොකද අපේ ස්කබලේ මේක හොඳට ගෑවෙන තරමට තමයි අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේක හොඳට පුළුවන් තරම් ගා ගන්න. හරි මම දැන් මගේ මුළු කොණ්ඩෙම මේ පැක් එක ගාගෙන ඉවරයි ළමයි. දැන් තියෙන්නේ වොෂ් කරන්න. වොෂ් කරන්න කලින් මම පැය භාගයක් ඉන්නවා. මේ පැක් එක ඔළුවේ ගාගෙන පැය භාගයක් ඉඳලා ඊට පස්සේ තමයි මම මේක හොඳට හොදලා අරින්නේ. ෂැම්පු කරලා ඊට පස්සේ හොඳ කන්ඩිෂනර් එකක් පාවිච්චි කරලා මේක හොඳට හොදලා අරින්න. පොඩි කෑල්ලක්වත් කොණ්ඩේ තියෙන්නවත් මේ අපේ මේ ඉස්කබලේ තියෙන්නවත් ඉතුරු කරන්න එපා. හොඳට වොෂ් කරන්න ළමයි. වොෂ් කරලා අයින් කරන්න. හරි ඊළඟට බලමු අපි රිසල්ට් එක කොහොමද කියලා. හරි ඉතින් මේ තියෙන මගේ කොණ්ඩේ වොෂ් කරලා පැය ගානකට පස්සේ ඉතින් මාර සනීපයක් දැනෙනවා ළමයි. මොකද උළුහාල් අපේ කොණ්ඩේට ගොඩක් සීතලයි. මේ වෙලාවේදී කොණ්ඩේ ගොඩක් සිනිඳු වෙලා ඒ වගේම අපේ ස්කැල්ප් එකත් මාර සනීපයක් දැනෙනවා ළමයි. ඉතින් දැන් ඉස්සොරිත් නැහැ. ඉස්සොරි එකපාරින්ම යනවා මේ පැක් එකට. ගාපු කට්ටිය දන්නවා ඇති. ඔයාගේ කොණ්ඩේ ඉස්සොරි ගොඩක් තියෙනවා නම් ස්කැල්ප් එකේ ගොඩක් ඩ්‍රයි වෙලා ඒ විදිහට තියෙනවා නම් මේ පැක් එක සතියකට එකපාරක් වගේ මාසෙට 4 පාරක් විතර ගෑවත් කමක් නැහැ. ගොඩාක් ඉස්සොරි තියෙන කෙනෙක් නම්. ඉතින් ඔයා මගේ channel එකේ බලන පළවෙනි වීඩියෝ එක මේක නම් මාව අනිවාර්යයෙන්ම subscribe කරන්න. bell icon එකත් click කරන්න. මොකද මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මම ආදරෙන් මතක් කරනවා වීඩියෝ එක හොඳයි නම් comment එකක් දාන්න, like කරන්න, ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. හැමදාම ස්වභාවික දේවල් වලින්ම ඔයා ලස්සන කරලා ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.